මිනිස් මනස හා පුද්ගල හැසිරීම පිළිබඳව විද්‍යාත්මකව හදාරන විෂය තමයි මනෝවිද්‍යාව කියලා කියන්නේ. මනෝවිද්‍යාව පිළිබඳ වත් එක්කලා කතා කරන මම මනෝපදේශිකා පාඨශාලාචාර්යනී PNS කුමාරි. ඇත්තටම වර්තමානයේ සංකීර්ණ සමාජය තුළ මිනිස් හැසිරීම කොයි වගේද? එතකොට ඒගොල්ලන්ගේ සිතුවිලි කොයි වගේද කියලා ඉතා ගැඹුරින් ඉගෙන ගන්න විෂයක් තමයි මනෝවිද්‍යාව කියලා කියන්නේ. මේ මනෝවිද්‍යාව විෂය තුළ කතා කරන බොහෝ මාතෘකා අතර ප්‍රමුඛ මාතෘකා කීපයක් අද දවසේ මම ඔයත් එක්කලා කතා කරනවා. ඒ තමයි සිතුවිලි, පුද්ගලයෙකුගේ හිතේ ඇතිවෙන හැසිරීම, හැඟීම්, මතකය සහ ඉගෙනීම පිළිබඳව කතා කරනවා. අපි බලමු මොනවද සිතුවිලි කියලා කියන්නේ. අපි මේ ලෝකෙට ඉපදුණු දවසේ ඉඳලා මිය යන තුරුම අපේ සිතට නොයෙකුත් සිතුවිලි එනවා. සමහර වෙලාවට මනෝවිද්‍යාඥයෝ මේ ගැන පරීක්ෂණ කරනකොට හොයාගෙන තියෙනවා සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිතුවිලි විනාඩියකට 60ක ප්‍රමාණයක් විතර එනවා කියලා. හැබැයි ඒක පුද්ගලයාගේ මානසික ක්‍රියාකාරීත්වයත් එක්කලා වෙනස් වෙන්න පුළුවන් බව ඔවුන් පවසනවා. එතකොට මොනවද මේ සිතුවිලි? අපි එදිනෙදා ජීවිතයේදී ජීවත් වෙන අවස්ථාවන් වලදී මොහොතක් මේ වීඩියෝ එක බලන ඔයා සිතුවිලි කොච්චරක් එනවද කියලා බලන්න පොඩි වෙලාවක් මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි ඔයා බොහොම නිශ්ශබ්ද තැනක වාඩි වෙලා ඔයා වෙන කිසිම දිහාවක ඔයාගේ අරමුණු යොදවන්න නැතුව තමන් එක්කලා ඉන්න. එතකොට තේරේවි තමන්ගේ හිතට කොයිතරම් සිතුවිලි ප්‍රමාණයක් එනවද කියලා. ඔයාගේ මනස ගොඩාක් සංසුන් නම් ඔයාට එන්නේ අඩු සිතුවිලි ප්‍රමාණයක්. ඔයාගේ මනස හරිම අවිවේකී නම්, හරිම නොසන්සුන් නම් ඔයාට සිතුවිලි ගොඩක් එනවා. ඒ වගේම ඔයාට එක තැනක ඉන්න පවා අපහසු වෙනවා. ඒක නිසා සිතුවිලි කියන දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වයසින් වයසට වෙනස් වෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම නව යෝන්විය දරුවන්ට සිතුවිලි කියන්නේ හරියට යුද පිටියක් වගේ. ඒගොල්ලන්ගේ සිතුවිලි ඒගොල්ලන්ටම පාලනය කරගන්න බෑ. කළමනාකරණය කරගන්න බෑ. ඒ නව යෝන්විය ස්වභාවය. ඒත් වගේම අපි හිතමු වැඩිහිටි වයස කෙනෙක් කියලා. ඒගොල්ලන්ගේ සිතුවිලි ස්වභාවය ගොඩක් වෙලාවට හරි අඩුයි. මොකද එයාලගේ වයසත් එක්කලා එයාලා තැම්පත් වෙනවා. එතකොට එයාලට සිතුවිලි කළමනාකරණය කරගන්න, හසුරුව ගන්න හරිම පහසු වෙනවා. ඔය දෙගොල්ලන්ටම වඩා වෙනස් විදිහේ සිතුවිලි තමයි පුංචි දරුවන්ට එන්නේ. එතකොට මේ පුංචි දරුවන්ට එන සිතුවිලි ඊට වඩා වෙනස් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ පුද්ගලයෙකුගේ හැඟීම් පිළිබඳව. හැඟීම් කියන දේවල් අවස්ථාවෙන් අවස්ථාවට මොහොතින් මොහොතට යම් සිද්ධීන් අරබය වෙනස් වෙන්න පුළුවන්. දුක, වේදනාව, සතුට. නමුත් වර්තමාන සමාජය තුළ උපදේශනාංශයට ගොඩක් යොමු වෙනවා කේන්ති යනවා. හිත සංසුන් නැහැ. එතකොට ඒගොල්ලන් හරිම කලහකාරී. විශේෂයෙන්ම කුඩා දරුවන්. සංකීර්ණ සමාජය තුළ දෙමව්පියන් දූ දරුවන් වීම හේතුවෙන් දරුවන් හරි ප්‍රචණ්ඩකාරී. එයාලට ආදරය, සෙනෙහස, කරුණාව, දයාව නොමැති වීම නිසා මේ දෙමව්පියන්ගේ හැඟීම් සහ දරුවන්ගේ හැඟීම් එකට ඒකාබද්ධ නොවීම නිසා ගොඩක් ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිට කතා කරන්න තියෙන ඊළඟට වැදගත් දේ තමයි මතකය. මතකය කියලා කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතයේ සුවිශේෂී සම්දිස්ථානයක්. හිතන්න අපිට මොහොතක් යමක් අමතක වුණොත්, දත්මදින්න අමතක වුණොත්, අපේ ගෙදර කොහෙද තියෙන්නේ කියලා අමතක වුණොත්, අපිට කන බොන දේවල් කෑවද බීවද කියලා අමතක වුණොත් මොනවා වෙයිද? ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතයේ මතකය කියන දේ අතිව විශිෂ්ට වෙනවා. ඒක වගේම තමයි විභාගයක් ගන්න. විභාගයකදී අපේ දැනුම් පරාසය මනින්නේ මේ මතකයත් එක්කලානේ. අපි මාස ගණන්, අවුරුදු ගණන් ඉගෙන ගත්ත දේ පැය 2ක 3ක ප්‍රශ්න පත්‍රයක් මත මුදා හරිනවා. ඒ මුදා හරින්නේ කොහොමද? අපේ මතකයත් එක්කලා. මේ මතකය ගැන මනෝවිද්‍යාඥයෝ කතා කරනවා ඉතා දිගුව. එතනදී කෙටි කාලීන මතකය, දිගු කාලීන මතකය, කොහොමද අපි මේ මතකය අපේ ස්ථාවරව පවත්වාගෙන යන්නේ කොහොමද කියලා කියනවා. මේක පුද්ගලයාට අපිට උපතින්ම ලැබිලා තියෙන දෙයක්. පුද්ගලයාට මතකය කියන දේ උපතින්ම ලැබෙනවා. හැබැයි සමහර දේවල් අපිට අමතක වෙන්නේ ඒක සංරක්ෂණ ප්‍රයෝගයක්. අමතක වෙන්නේ ඒක අපේ ආරක්ෂාවට සිදුවන දෙයක්. මෙතනදී අපි කතා කරනවා විශේෂ
විශේෂයෙන් දරුවන්ගේ මතකය කොහොමද වර්ධනය කරන්න කියලා. මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ. මෙතනදී මතකයේ වර්ධනය වෙන අභ්‍යාස තියෙනවා. දැන් මියුසික් තෙරපි එකක්. අපිට ආර්ට් තෙරපි එකකින් දරුවන්ගේ හිත ඒක අරමුණකට අරගෙන හිත සංසුන් කරලා ඊට පස්සේ එයාට ක්‍රියාකාරකම් කරලා ඒ ක්‍රියාකාරකම් පාදක කරගෙන එයාගේ මතකය සංවර්ධනය කරගන්න පුළුවන්. ඒක එයාගේ මුළු ජීවිත කාලයටම ඊටාම වැදගත් වෙනවා. ඊළඟට ඉගෙනීම. කොහොමද අපි ඉගෙන ගන්නෙ? අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ විවිධ පර්යේෂණ හරහා හොයාගෙන තියෙනවා පුද්ගලයෙක් ඉගෙන ගන්නෙ කොහොමද කියලා. ඒ ඉගෙනීම මනෝවිද්‍යාත්මක පැතිකඩකින් කතා කරලා කියනවා. දැන් අපි උදාහරණයක් විදියට ගන්නකො. ළමයෙකුට දෙනවා අපි මැටි ටිකක් හදන්න. ඒ මැටි ටික අනනකොට එයා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මේ මැටි වල තියෙන්නේ කොයි වගේද? මේක සිනිඳුයිද? මේක රළුයිද? ඊට පස්සේ මැටි කියන්නේ කොයි වගේ ස්වභාවයක්ද? ඒකෙන් කරන්න පුළුවන් මොනවද කියලා එයා ඉගෙන ගන්නවා. ඔන්න ක්‍රියාකාරකම් පාදකව ඉගෙන ගන්න අවස්ථා තියෙනවා. ඊට පස්සේ පොතක් කියවලා දරුවෝ ඉගෙන ගන්නවා. අපි හිතමු කතන්දර පොතක් කියලා. එතකොට එයා ඉගෙන ගන්නවා මේ කතන්දරේ පොතේ තියෙනවා නම් සාර ධර්ම, ගුණ ධර්ම මෙන්න මේ වගේ දෙයක් ඒකේ තිබුණා කියලා එයා පොතක් කියවලා ඉගෙන ගන්නවා. එතකොට ඒ වගේම එයා පරිසරය නිරීක්ෂණය කරලා ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථා තියෙනවා. පරිසරය විදිහට යනකොට කුරුල්ලෝ, ගස්වල ස්වභාවය, මහ පොළවේ පිහිටීම, කියන්නේ භෞතික පරිසරය පිළිබඳව ඒගොල්ලෝ ප්‍රායෝගිකව ඉගෙන ගන්නවා. ඉගෙනීම කියන දේ කොහොමද වැදගත් වෙන්නේ කියලා සහ දරුවන් ඉගෙන ගන්න ආකාරය පිළිබඳව අධ්‍යාපන මනෝවිද්‍යාවේදී ඉතා ගැඹුරින් කතා කරනවා. ඒ වගේම තමයි මේ වර්තමාන සමාජය තුළ මනෝවිද්‍යාව, ව්‍යාපාර මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව, සෞඛ්‍ය මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව මේ ආකාරයට බොහෝ විෂය පරාසයන් ඔස්සේ විසිරීලා තියෙනවා. ඇත්තටම පුද්ගලයාගේ මනස සහ ඔහුගේ හැසිරීම මත තමයි සියල්ල නිර්මාණය වෙන්නේ. ඒක නිසා මනෝවිද්‍යාව කියන දේ නූතන පරපුරට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මෙවැනි වීඩියෝවක් ඔබට නරඹන්න අවශ්‍ය නම් අපිත් එක්කලා රැඳී සිටින්න. සියලු දෙනාටම සුබ දවසක්.